ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමදෙනාවම මගේ ද සීක්‍රට් වයිෆ් YouTube නාලිකාවට ආදරයෙන් සහ සාදරයෙන් පිළිගනු ලබනවා. ඔබට ලෝකයේ වඩාත්ම ආකර්ශනීය හා රූමත් පුද්ගලයා වීමට අවශ්‍යද? එසේ නම් ඔබ මුලින්ම විශ්ව ආකර්ෂණ නීතිය තේරුම් ගත යුතුයි. සරලව කියනවා නම් මේ නීතිය මෙහෙමයි. ඔබ යමක් ගැන නිතර සිතනවා නම් ඔබ එම දේ ඔබ වෙතට ආකර්ෂණය කර ගන්නවා. අපේ සිතුවිලි සහ හැඟීම් යනු විශ්වයට යවන ශක්ති තරංගයක් වගේ. ඔබ ධනාත්මක තරංග යවන විට විශ්වය ඔබට ධනාත්මක ප්‍රතිඵල නැවත ලබා දෙනවා. ඉතින් මේ නීතිය භාවිතා කරලා අපි කොහොමද ලස්සන, දීප්තිමත් සහ ආකර්ශනීය පෙනුමක් ලබා ගන්නේ? ඒක මම පියවර කිහිපයකින් ඔබට කියන්නම්. ඔබට අවශ්‍ය ලස්සන පෙනුම නිශ්චිතවම විශ්වයෙන් ඉල්ලන්න. ඔබගේ ඉල්ලීම දැනටමත් ඔබ වෙත ලැබී ඇති බව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න. ඔබ දැනටමත් ලස්සන හා ආකර්ශනීය බව ගැන හිතන්න. ඔබගේ පෙනුමේ වෙනස්කම් සිදුවන විට සතුටින් හා කෘතවේදීව ඒවා බාර ගන්න. මේ ඇෆර්මේෂන් වීඩියෝ හරහා අපි කරන්නේ ඔබේ යටිසිතට ලස්සන හා ආකර්ෂණය පිළිබඳ ධනාත්මක පණිවිඩ නිකුත් කිරීමයි. ඔබ මෙම බලගතු ඇෆර්මේෂන් වලට සවන් දීමට පෙර කරුණාකර සංසුන්ව සැහැල්ලුවෙන් සිටින්න. ගැඹුරු හුස්මක් ගෙන ඔබේ සිතුවිලි ධනාත්මක දිශාවට යොමු කරන්න. ඔබ මෙම පුරුද්ද දිනපතා කරන විට ඔබට ලැබෙන්නේ වැඩිවන ස්වයං විශ්වාසය, දීප්තිමත් සහ ආකර්ශනීය පෙනුමක්, අන් අය ඔබට ඇදෙන චුම්බක බලයක්. දැන් ඇස් වසා ගන්න. අපි පටන් ගමු. මම විශ්වීය සුන්දරත්වයේ පරිපූර්ණ ප්‍රතිබිම්බයක් වෙමි. විශ්වය මගේ ශරීරය නිරෝගී සහ දීප්තිමත් සමකින් පුරවයි. මගේ සිතුවිලි මගේ රූපය ආකර්ශනීය සහ ප්‍රියජනක බවට පත් කරයි. මම මා දකින සෑම මොහොතකම මගේ සැබෑ අලංකාරය විශ්වයට විකිරණය කරමි. මගේ ඇස් දෙක විශ්වයේ ආලෝකයෙන් බබලයි. මම අවදිවන සෑම උදෑසනකම මගේ ශරීරයේ ජීවශක්තිය සහ අලංකාරය වැඩිවේ. මම මාගේ ශරීරයට ගැඹුරින් ආදරය කරන අතර විශ්වය එම ආදරය මා වෙත රූමත් බව ලෙස ආපසු ලබා දෙයි. විශ්වයේ සමගිය මගේ හිසකෙස්වල සෞඛ්‍ය සහ දීප්තිය ලෙස ප්‍රකාශ වේ. සෑම මොහොතක්ම අභ්‍යන්තරයෙන් හා බාහිරින් රූමත් වෙමි. මගේ සම සුමට සහ දීප්තිමත් ජීවශක්තියෙන් පිරී ඇත. මම ස්වභාවිකම ආකර්ශනීය කාන්තාවකි. මා තුළ ඇති විශ්වාසය විශ්වීය චුම්බකයක් මෙන් ක්‍රියා කරයි. එය මා වෙත හොඳ දේ රැගෙන එයි. මා යන්න සෑම තැනකම මගේ පැවැත්ම දීප්තිමත් ආලෝකයක් විහිදුවයි. මම විශ්වාසයේ සහ කරුණාවේ බලයෙන් පිරී ඇත. මම මාගේ සීමා මායිම් දනිමි. විශ්වය මාගේ ආත්මගරුත්වය අගය කරයි. මගේ ශක්තිය ධනාත්මක සහ ප්‍රබෝධමත්ය. මම විශ්වයේ ආදරයට සහ අවධානයට සුදුසුය. මම මගේ අලංකාරය තුළ සුව පහසුවෙන් සිටිමි. මා ඇඳගෙන සිටින ඕනෑම දෙයක් මගේ සැබෑ ආකර්ෂණය ඉස්මතු කරයි. මා කතා කරන සෑම වචනයක්ම විශ්වාසයෙන් සහ කරුණාවෙන් පිරී ඇත. මම විශ්වයට ඉඩ දෙන්නේ මගේ ශරීරයේ ස්වභාවික සුවය සහ පුනර්ජීවනය ඇති කිරීමටයි. මම මගේ ශරීරය තුළ සතුටින් සහ ස්ථාවරව සිටිමි. මම නිරෝගී ආහාර සහ පෝෂණ මා වෙත ආකර්ෂණය කර ගනිමි. මම සෑම විටම සුව පහසු සහ ශක්තිමත් බවක් දැනෙමි. මම මගේ ශරීරයට ලබා දෙන ආදරය සහ සැලකිල්ල රූමත් බව ලෙස ප්‍රතිඵල දරයි.
මගේ ජීව ශක්තිය මගේ පෙනුමෙන් බබලයි. මා තුළ ඇති සංසුන්භාවය මගේ බාහිර පෙනුමට සාමයක් ගෙන දෙයි. මගේ අභ්‍යන්තර සුන්දරත්වය මාගේ බාහිර රූපය වඩා දීප්තිමත් කරයි. මම ලෝකයෙන් ලැබෙන සියලු ආදරය පිළිගනිමි. මගේ සිතුවිලි පැහැදිලිය. මගේ හදවත ආදරෙන් පිරී ඇත. මම මාගේ රූමත් බවින් අන් අයට ආශිර්වාදයක් ලබා දෙමි. මා සතුටින් සිටින තරමටම මම ආකර්ශනීය වෙමි. විශ්වය සෑම මොහොතකම මගේ අලංකාරය සහ අභිමානය තහවුරු කරයි. මම මාගේ මුළු ජීවිතයම සුන්දරත්වය සහ සතුට ආකර්ෂණය කරමි. මම දේවල් පහසුවෙන් සහ කරුණාවෙන් යුතුව ඉටු කරමි. මම පරිපූර්ණයි. මම ප්‍රමාණවත්ය. මම විශ්වයේ ආශිර්වාදයයි. හොඳයි. ඔබ දැන් මේ බලගතු ඇෆර්මේෂන්ස් වලට සවන් දී අවසానයි. දැන් මේ පණිවිඩය හොඳින් මතක තබා ගන්න. ඔබ දැනටමත් ලස්සනයි. ඔබ මේ මොහොතේ විශ්වයට ඔබේ ඉල්ලීම යවා අවසానයි. දැන් සැක කිරීම නවත්තන්න. මම ලස්සන වෙයිද? මේක වැඩ කරයිද? වැනි සිතුවිලි යනු ඔබ විශ්වයට යවන ධනාත්මක ශක්තිය අවලංගු කරන ඍණාත්මක තරංගයි. ඔබ බීජයක් සිටුවා එය හාරා බලන්නේ නැතිවාසේ විශ්වාසයෙන් සිටින්න. දවස පුරාම ඔබේ අලුත් පෙනුම ගැන සතුටින් සිටින්න. ඔබ ඇවිදින විට, කතා කරන විට, කණ්ණාඩිය දෙස බලන විට ඔබ විශ්වාසයෙන් සහ ආකර්ෂණීය සිටින බව දැනෙන්න හරින්න. ඔබගේ ශරීරය සහ සම ඔබට ස්තුති කරන බව සිතන්න. විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන්නේ පුරුද්දෙන්. හොඳ ප්‍රතිඵල සඳහා දිනපතාව මෙම ඇෆර්මේෂන්ස් වලට සවන් දෙන්න. සෑම දිනක්ම ඔබගේ පෙනුම වෙනස් කරන ආකාරය ඔබට දැනෙන්න පටන් ගනීවි. ඔබගේ අභ්‍යන්තර ආකර්ෂණීය බාහිරට ගෙන ඒමට ඔබ සූදානම්. ඔබ අපූරුයි. ඔබගේ ගමනට සුබ පැතුම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්.